හයි යාළුවනේ කොහොමද? බලන්න ඔයගොල්ලන්ටත් මේ මං වගේ ක්‍රේසි යාළුවෝ සෙට් එකක් ඉන්නවද කියලා. කොතන හරි කොහේ හරි දැකපු ෆිල්ම් එකක් බලන්න යන්න තියෙනවා නම් අපිටත් මොකද? හැබැයි ඉතින් මේ යන්නේ එක්සෑම් එකක් මැද්දේ. එක්සෑම් එක ඉවර වෙලා කලින් ඇවිල්ලා කලින් දවසක දැකපු වීඩියෝ රිවිව් එකක් මතක් කරගෙන අපි ඒ ෆිල්ම් එක බලන්න යන් කියලා එම ෂණිකෙන් ලෑස්තිලා ඉන්න යාළුවෝ සෙට් එකක් තමයි මටත් ඉන්නේ. ඉතින් අද අපි ආවා නෙළුම් කුළුණ ෆිල්ම් එක බලන්න. අපි ආවේ බොරැල්ලේ තියෙන රිට් සිනමා එකට. බලන්න ඔයගොල්ලන්ටත් ඉන්නේ මේ වගේ පිස්සු වැඩ කරන යාළුවෝ සෙට් එකක්ද කියලා. අපිට හෝල් එකට යන්න තිබුණ ටයිම් එක 4යි කාල. අපි හරියට මෙතන යනකොට ඔන් ටයිම් ගියේ. ඒ වෙලාවට අපි ටිකට් කවුන්ටර් එකෙන් ටිකට් ගත්තා. ටිකට් ඉෂුව කරන ගමන් තිබුණේ. ඒකත් අරගෙන අපි ඊගල්ස්ලා 6 දෙනෙක් අපි ගියේ. එක්කෙනෙක් එක්සෑම් ඉවරලා එන ගමන් එයාවත් අරගෙන ඉතින් අපි ෆිල්ම් එක බලමු. ඔන්න ෆිල්ම් එක පටන් ගන්න යන්නේ. අපි හැමෝම hina වෙන්න ලෑස්ති වෙලා ඉන්නේ. අපි හිතුවා මේක හරිම ෆනි ෆිල්ම් එකක් වෙයි කියලා. ඇත්තෙන්ම හිතුවා වගේම ඒක හරිම ෆනි ෆිල්ම් එකක්. ෆිල්ම් එක බලන්න යනගෙන් තව චූටි දෙයක් ඉල්ලනවා. ෆිල්ම් එකේ කොටස් එළියට දෙන්න එපා. මොකද ඒක ෆිල්ම් එක හදපු කට්ටියට වැඩක් වෙන්නේ නැහැ. බලන්න යන කට්ටියගේ කුතුහලය රැඳෙන්නේ නැහැ. ඒක මමත් කරන්න ගියපු වැරදියට මගේ යාළුවා තමයි කිව්වේ දේ කරන්න එපා කියලා. දේ කරන්න එපා. ඔන්න අපි ෆිල්ම් එක බලලා ඉවරයි. ඉවර වෙනකොට 6:00 අපි හොඳටම hina වුණා. පැලෙනකන් hina වෙලා අපි දැන් ආපහු හොස්ටල් යනවා.